බාල්දි ගණන් බබල් ටී බෝන බාල්දි බබල් ටී නංගි. ඔව්. අපි ඔන්න දැන් තුන්වෙනි වතාවටත් බින් යූ එකට ආවා අපේ නංගිවත් උස්සගෙන බබල් ටී try කරවන්න. මොකද මෙයා බින්චුන් එකට ගිහිල්ලා තිබ්බට මෙයා බින් යූ එකට යන්න මෙයාට වෙලාවක් වෙලා තිබ්බේ නැහැ. ඒක නිසා ඉතින් අපි මෙයාවත් උස්සගෙන ආවා. අපි බලමු මෙයා මෙයාගේ පළවෙනි සිප් එකේ දෙවෙනි සිප් එකේ මේ ගැන මොන වගේ දෙයක් කියයිද කියලා. Nice. හරි ඔන්න බබල් ටී බීපු ගමන් තාත්තගේ භාෂාවෙන් කියනවා නම් අපි රස්තියාදු ගහන්න ආව සෙන්සුරාදා මුළු රෑම. ඉතින් ඊළඟට අපි බම්බ ෆුඩ් ස්ක්වයර් එකට ආවේ වෙන මොකුත් දෙයක් නෙවෙයි මේ දෙන්න මේ සී ෆුඩ් කන්න කියලා මලවදේ එයාට කරදර කරා. ඊට පස්සේ හොයාගෙන මේගොල්ලෝ TikTok වීඩියෝ එකක දැක්ක සී ෆුඩ් රයිස් එකක් හොයාගෙන අපි මේ බම්බ ෆුඩ් ස්ක්වයර් එකට ආවා. ඉතින් ස්ටෝර්ස් ගොඩාරයක් කරලා තිබ්බ හැබැයි ගොඩක් වැස්ස නිසා මිනිසුන්ට ඇත්තටම මම හිතන්නේ ඉතා පොඩි ප්‍රමාණයක් මිනිස්සු හිටියේ. ඉතින් කොහොම ඇවිදගෙන ගියා අපි ස්ටෝල් එකට. ටාගට් එකට ගියා. හැබැයි අවාසනාවන්ත විදියට මෙන්න මෙහෙම කතාවක් ඒගොල්ලෝ කිව්වා. අනේ මිස් අද නම් අපි ගාව තිබ්බ ඔක්කොම සීෆුඩ් රයිස් ටික ඉවරයි. ඉතින් මොනව කරන්නද? එයා පැත්තේ තිබ්බ ස්ටෝල් එකකින් මේගොල්ලෝ බිරියානි එකක් ගත්තා. මම වෙජිටේරියන් කඩේකින් ගිහිල්ලා ඒත් එකම ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්තා. ගාලික් එකක් අරගෙන කන්න පටන් ගත්තා. මේගොල්ලෝ ගේම ඇතරියේ නෑ. ඒ වෙනුවට මේගොල්ලෝ ප්‍රෝන්ස් එකක් හොයාගෙන ඒක ඕඩර් කරා. කෙලින්ම කියන්න ඕනේ මේ බිරියානි එකේ නම් සෑහෙන ඩ්‍රයි ගතියක් තිබ්බේ. අර ප්‍රෝන්ස් එක ප්‍රිපෙයාර් වෙනකම් මේගොල්ලෝ මෙහෙම බලන් හිටියේ. සුප්පා හරි සව්කා හරි කියලා කඩේකින් crispy prawns fry with salad and sauce. ඒක බලමු අපි දැන් try කරලා. හොඳට crispy. මේක රහයි. හොඳට fry වෙලා. sauce එකම රහයි. ඔන්න. ඒක ඉතින්